අයිබෝවන් සුබ දවසක් වේවා. අද මම ඔබත් එක්ක කතා කරන්නේ ලාවුල් වලින් රොටි හදන්නේ කොහොමද කියලා. ඉතින් ලාවුල් කිව්වන් පස්සේ ගොඩක් අය වැඩිය පරිභෝජනයට ගන්න කැමති නැහැනේ. පළතුරක් වුණත්. ඉතින් පළතුරක් විදිහට නොගත්තත් අපිට මේකෙන් විවිධ වර්ගයේ කෑම හදන්න පුළුවන්. හදා ගන්න පුළුවන්. ලාවුල් ගොඩාක් ගුණදායක පළතුරක්. ඉතින් අපි බලමු ලාවුල් වලින් රොටි හදන්නේ කොහොමද කියලා. ලාවුල් වලින් රොටි හදන්න නම් අපිට අවශ්‍ය වෙනවා හොඳට පැසුණු ලාවුල් ගෙඩියක්. ඒ වගේම තමයි සහල් පිටි හරි පාන් පිටි හරි ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට පොල් අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ වතුර ඕනි නම් අපිට මේකට එකතු කරන්න පුළුවන් ලොකු ලුණු හරි පොඩි ලුණු හරි සිහින්ව ලියාගත්ත. ඒ වගේම අපිට පුළුවන් එකතු කරන්න මේකට කොච්චි හරි අමු මිරිස් හරි සිහින්ව ලියාගෙන එතකොට මේක ගොඩක් රසවත් කෑමක් වෙනවා. නමුත් පුංචි දරුවන්ට දෙනවා නම් කොච්චි අමු මිරිස් වගේ දෙයක් එකතු කරන එක හොඳමදි සැර වැඩිනේ. ඒක නිසා අපි මුලින්ම කරන්න ඕන කඩාගත්ත ලාවුල් ගෙඩිය හොඳින් සෝදලා මේක දෙකට කපා ගන්න ඕනේ. දෙකට කපා ගන්න කලින් අතේ හොඳට පොල් තෙල් ටිකක් ගා ගන්න ඕනේ. මොකද මේ වගේ කොස්වල වගේ කිරි තියෙන නිසා. කිරි යන්නේ නැති නිසා අතේ ගෑනුනම්. ඔබ මේක ගේටර් කරනවා නම් මේ ලාවුල් ගෙඩිය ලාවුල් ගෙඩිය තියෙන පොත්ත අයින් කරන්න ඕනේ. රැහැල අයින් කර ගන්න ඕනේ. හිරවෙනින් ගා ගන්නවා නම් මේක දෙකට කපලා සෝදලා ඇටේ අයින් කරලා ඇට අයින් කරලා මේක හිරවෙනින් ගා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ එහෙම ගාගත්තට පස්සේ ඇතැම් වෙලාවට මේක මේ සමහර වෙලාවට මේකේ කිරි තියෙන්න පුළුවන්. කිරි නැත්තම් මේ අවශ්‍ය නැහැ සෝදන්න මේ ගාගත්ත ලාවුලු නැත්තම් ඔබට පුළුවන් මද රසණි උණු වතුරට දාලා මේකේ තියෙන කිරි අයින් කරගන්න. කිරි අයින් මිරිකලා ගන්න ඕනි. එහෙම කිරි නැත්තම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මොකද කරන්න ඕන මේක පුළුවන් ඔයාට මෙහෙම කරන්න. ඉස්සෙල්ලාම සහල් පිටි හරි පාන් පිටි හරි එකට මේ ගාගත්ත ලාවුලු ටිකයි නැත්තම් ගේට කරගත්ත ලාවුලු ටිකයි ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට පොල් අවශ්‍ය ප්‍රමාණයට ලුණු ඒත් එක්කම අර සිහින්ව ලියාගත් කොච්චි නැත්තම් අමු මිරිස් ඒත් එක්කම සිහින්ව ලියාගත්ත ලොකු ලුණු හෝ පොඩි ලුණු ඔක්කොම ටික මිශ්‍ර කරලා වතුර චුට්ටක් කලවම් කරලා මේක අනා ගන්න ඕනි. සමහර වෙලාවට වතුර අවශ්‍ය වෙන්නේ නැහැ මේකේ තියෙන තෙත් ගතිය නිසා පොල් වල සහ මේ ලාවුල් වල තියෙන තෙත් ගතිය නිසා. ඉතින් එහෙම හොඳට මිශ්‍ර කරලා අනා ගන්න ඕනි. මම මේක සහල් පිටි වලින් හදන නිසා මම අතේ පොල් තෙල් ටිකක් ගාගත්තා. එතකොට අර ගණට තියෙනවා කැඩීමේ සම්භාවිතාව අඩුයි. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ මැටි තැටියක තමයි මේ රොටි එක හදන්නේ. මැටි තැටිය හදනකොට ගොඩක් රසවත්. ඒක නිසා ඒ වගේම තමයි මේකට අර සහල් වලින් හදන නිසා කැඩෙන නිසා මම මේකට කෙසෙල් කොලයක් උපයෝගී කරගන්නවා. ඒකේ තමයි මේ රොටි එක වඩන්නේ. ඒ කෙසෙල් කොලෙත් මම ගා ගන්නවා මොනවද මේ පොල් තෙල් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ තමයි මේ රොටි එක වඩන්නේ. එහෙම කරලා ලිපේ තියලා අවශ්‍ය ප්‍රමාණය රත් වුණාම දෙපැත්තම මාර්ක් කරලා දාලා රත් වුණාන් පස්සේ ඒ කියන්නේ රොටි එක හැදුනාට පස්සේ අයින් කරගන්න තමයි තියෙන්නේ. මේ මම හදාගත්ත රොටි. මගේ අතින් චුට්ටක් කර වුණා. ඒ වුණත් ගොඩක් රසයි. ඉතින් ඔබත් හදලා බලන්න. මේක අපිට කන්න පුළුවන්, ගන්න පුළුවන්. උදෑසන ආහාරයකට ගන්න පුළුවන්. නැත්නම් තේ වේලකට ගන්න පුළුවන්. අපිට ඕන නම් මේකට පොල් ටිකක් එකතු කරලා ආහාරයට කෑමට ගන්න පුළුවන්. නැත්නම් ව්‍යංජනයක් වගේ දෙයක් එක්කත් කෑමට ගන්න පුළුවන්. ඉතින් ගොඩක් රසවත් වගේම ගුණවත් කෑමක් ඔබත් හදලා බලන්න. ඔබේ පුංචි දෝනිට පුංචි පුතාට ගොඩක් දුරට සමහර අය කෑම කන්න අකමැතියි. ඉතින් මේ වගේ විශේෂ කෑමක් හදලා දුන්නාම මේවා කාවි. මොකද පාටක් තියෙනවා මේ පාට තියෙනවා කහ පාටක් ලස්සන කහ පාටක් තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් දුරට මුල් මාස කිහිපය තුල ගොඩක් ගර්භණී මව්වරුන්ට ආහාර අරුචියක් තියෙනවා. ඒ කියන්නේ කන්න අපහසුයි. මේ වගේ දෙයක් හදලා දුන්නොත් එයාලා කාවි. හදලා බලන්න කන්න හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ඔබන්න. මේ නාලිකාව තුලින් ගෙන ඉන්නා වූ විවිධමාදිවී වැඩසටහන් ඔබට දැක බලා ගැනීමට හැකි වේවි. එහෙනම් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.